ජපන් භාෂාව සරලව ඉගෙන ගනිමු. 18 වෙනි කොටස තමයි ඔන්න අද අරන් ඇවිත් තියෙන්නේ. අද අපි ඉගෙන ගන්නේ ඒ නිපාතය ගැන. එහෙනම් අපි බලමු මේ ඒ නිපාතය අපි උච්චාරණය කරන්නේ ඒ ලෙස වුණත් ඒක ලියන්නේ හිරංගන හේ වලින්. ලියන අක්ෂරය හිරංගන හේ උච්චාරණය කරන්නේ ඒ ශබ්දයේ විදිහට. ජපන් භාෂාවේදී මේ ඒ නිපාතය යම් ස්ථානයක් දිශාවක් හෝ ගමනාන්තයක් වෙත ගමන් කිරීම පෙන්වීමට භාවිතා කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මයි යසා කෝෙන් ඒ ඉකිමස්. ඒකේ තේරුම හැම උදාසනකම උද්‍යානයට යනවා කියන අදහස. කෝෙන් ඒ කිව්වම උද්‍යානයට කියන අදහස එනවා. ඊළඟට නිචියෝබිනි සූපායේ ඉකිමස්. නිචියෝබිනි සූපායේ ඉකිමස් කියන්නේ ඉරිදා දින වෙළඳසැලට යනවා කියන තේරුම. සූපායේ කිව්වම වෙළඳ සැලට කියන අර්ථය එනවා. ඊළඟට හිදරියේ මගරිමස්. හිදරියේ මගරිමස් කියන්නේ වමට හැරෙනවා. දිශාවක් සම්බන්ධිනුත් මේ ඒ නිපාතේ භාවිතා වෙනවා. ඊළඟට එකියේ අරුයිතේ ඉකිමස්. දුම්රිය ස්ථානයට ඇවිදගෙන යනවා කියන අදහස. ඊළඟට රයිගෙට්සු කුණියේ කයිරිමස්. ඒකේ තේරුම ලබන මාසයේ රටට ආපසු යනවා කියන එක. එතකොට මේ කයිරිමස් ක්‍රියාපදයේ ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ තමන්ගේ රටට එහෙම නැත්නම් තමන්ගේ නිවසට යන අවස්ථාවවලදී. එහෙනම් මේ ඒ නිපාතයේ භාවිතත් හොඳට මතක තියාගන්න. ඒ වගේම ඒ නිපාතයේ යොදලා වාක්‍යයක් පල්ලෙහෙන් කමෙන්ට් කරන් යමු. එහෙනම් මේ වගේම ජපන් භාෂා වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම බයි බයි සයෝනාරා.